price schedules. Form of bid එකක් දෙන්න ඕනේ. ඒක තමයි මේ contract bidders ලා ඇවිල්ලා form of bid එක fill කරලා අනිවාර්යෙන් ඒක ඒ form එක අස්සම් කරලා දෙන්න ඕනේ. එයාගේ price schedule එකත් එක්ක. ඒ කියන්නේ අපි BOQ එකක් empty blank BOQ එකක් submit කරාම ඒ blank BOQ එකක් නැත්නම් වාහනයක් මේ කරාම එතනට අපි price schedule එකක් දෙනවා. මේ වාහනේට කොච්චරද කොච්චර කිලෝමීටරකටද මේ කිලෝමීටරකට පෙන්නනම් කොච්චරද ඔයගේ රේට් එක ඒ වගේ price proposal එකක් එයාට ලේසියෙන් හදලා දෙන්න අපි schedule එකක් හදලා දෙනවා. එතකොට ඒක අනිවාර්යෙන් එයා fill කරලා ඒ bid form එක අස්සම් කරලා දෙන්න ඕනේ. Standard forms of bids must be complete. ඒ කියන්නේ bidder form of bid එක අනිවාර්යෙන් bidder ඇවිල්ලා complete කරලා දෙන්න ඕනේ. එහෙම complete කරුව නැත්නම් මොකද වෙන්නේ කියලා අපි බලමු මේ bidding document එකක් evaluate කරනකොට කොහොමද එන්න කියලා. ඊට පස්සේ price breakdown එකක් දෙනවා. ඊට පස්සේ lump sum itemized unit rates ඒ ටික ඔක්කොම එතනට දෙනවා. lump sum එක මොකද්ද? item මෙන්න මොනවද? උදාහරණ කියමුකෝ site clearing. site clearing එක ගත්තම අපි සාමාන්‍යයෙන් කියන්න බෑ එයාට මේ මෙච්චර ඒකක් තියෙනවා. ඊට පස්සේ අපි price breakdown එකක් දෙනවා. උදාහරණට BOQ එක තමයි BOQ එකෙන් අපි mention කරනවා lump sum එක මොනවද? item එක මොකද්ද? unit rate එක මොකද්ද කියලා. අපි එතකොට මේ දෙනවා unit එකකින්. එතකොට ඒකට අනුව contractorsලා ඒගොල්ලෝගේ price breakdown එක දෙන්න ඕනේ. Technical and specifications and drawings. එතකොට මේ technical specification කියන්නේ අපි දැන් දොරක් හයි කරනවා නම් ඒක ඇලුමිනියම් දොරක්ද? ඇලුමිනියම් දොරක් නම් ඒකට පාවිච්චි කරන පැනල් එකේ size එක මොකද්ද? ඒ thickness එක මොකද්ද? ඒකට පාවිච්චි කරන ISO size මොනවද? bricks එකක් පාවිච්චි කරනවා නම් ඒ sizes මොකද? engineering bricks ද නැත්නම් normal bricks ද නැත්නම් මේ architectural bricks ද ඒ වගේ දේවල් අපි technical specification එකක් හදනවා. එතකොට මේකට අපිට ලේසි වෙන්න මේ එක එක contract වලට අපි එක එක මේ specification හදාගෙන ඉන්න ගියත් අපිට bid එකක් invite කරන එක ලොකු කාලයක් යනවා. ඒක හින්දා ඒකටත් අපි use කරනවා සිදා document එකක් තියෙනවා. ඒකට standard specifications කියලා. buildings වලට වෙනම තියෙනවා, irrigation වලට වෙනම තියෙනවා. ඊට පස්සේ මේ dredging වලට වෙනම තියෙනවා. ඒ වගේ එක එක මේ roads වලට වෙනම තියෙනවා. ඒ වගේ සිදාවල හදලා තියෙනවා standard specifications ටික. ඒ specifications ටික අපි මෙතනට attach කරනවා. එතකොට ඒකට අනුව තමයි contractorsලා bidders-ලා ඒගොල්ලන්ගේ rate ටික මේ කරන්න ඕනේ. එතකොට drawings එක අපි attach කරනවා මේ අපේ මේ employer requirement එකක් විදිහට මේක ඕනේ කියලා. එතකොට මේ define materials workmanship කොච්චර මේ finishing එක කොහොමද තියෙන්න ඕනේ materials එක කොහොමද තියෙන්න ඕනේ quality requirements එක කොහොමද compact කරා නම් කොච්චර compaction එකක් වෙන්න ඕනද quality requirements ටික අපි කියන්න ඕනේ. එහෙම කිව්ව නැත්නම් එතන dispute එකක් එන්න පුළුවන්. dispute කියන්නේ අයි discrimination එකක් එන්න පුළුවන්. contractor එහෙම ගොඩක් එන්නේ ඒක තමයි. දැන් contract එක award කරන් පස්සේ contractor engineer employee අතර මේ ප්‍රශ්න එන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න කියන්නේ dispute එකක්. ඒ කියන්නේ because of the මේ documents වල unclear මේ specifications තිබුණොත් contractor කියයි නෑ නෑ මම මේකට තමයි quote කරේ. ඔයගොල්ලන් කියන්නේ මේක මට මේක කරන්න බෑ. එතකොට එතන dispute එකක් ආවා. එතකොට එයාගේ පැත්ත තියෙන එක එයා මේ forward කරනවා අපේ පැත්ත තියෙන එක අපේ forward කරනවා. එතකොට ඒකට ලොකු කාලයක් ගිහිල්ලා අන්තිමට මේ වැඩේ කරගන්න contract එකේ පව් කරලා contract එකේ තියෙන කාලයත් පව් කරලා තමයි ඔය වැඩේට solution එක හම්බ වෙන්නේ. එතකොට ඒකත් අපිට contract එකේ කරගන්න හරියට කරගන්න ඕන නම් අපි මේ ටික specifications ටික අනිවාර්යෙන් හරියට හෙළිදරව් කරන්න ඕනේ. ඒ කියන්නේ හරියටම expose කරන්න ඕනේ. ඊට පස්සේ අපි architectural structural drawings මොනවද තියෙනවනම් ඒක ඔක්කොම අපි මේකට දෙන්න ඕනේ. ඊට පස්සේ bill of quantities කියන එක ඔයගොල්ලන්ට දන්නවා ඇති. ඒක bill of quantities කොහොමද හදන්නේ කියන එක ඒක ඇත්තටම තනිකර technical part එකක්. ඒක තියෙනවා මේ ඒක වෙනම වුණනම් වෙනම chapter එකක් අපි හදන්න වෙනවා. bill of quantities එක එතන තියෙන්නේ detail of materials. මෙතන BOQ වල materials මේ materials මේක labors මෙච්චරයි service මෙච්චරයි කියලා වෙනම දාන්නේ නැහැ. මේ materials උදාහරණයක් අපි concrete එකක් ගත්තම grade 15 concrete එකක් නම් එක meter cube එකට bags 13ක් යනවා. එතකොට labors ලා skill labors මෙච්චර යනවා, unskilled labors මෙච්චර hours යනවා. ඒකට පාවිච්චි කරන්න ඕනේ machineries ඔක්කොම මොකද කියලා breakdown එකක් හදලා ඒකට එයාගේ markup එක දාලා තමයි rate එකට දාන්නේ. ඒකට වෙනම දාන්නේ නැහැ. හැබැයි මේ breakup එක ඇතුලේ තියෙනවා materials කොච්චරද, labors කොච්චරද, services ඒ කියන්නේ machineries වෙන services මොනවද තියෙනවා කියලා ඒ breakup එකේ අනිවාර්යෙන් තියෙනවා.
ඒකට ඒක බිඩර්ස්ලාට හෙල්ප් වෙනවා. එයාට කැල්කියුලේට් කරන්න මේ ප්‍රොජෙක්ට් එකේ කොස්ට් එක කීයක් එනවද කියලා එයාට මේ කරන්න අපිට හදලා දෙන්න ડોකියුමන්ට් එක තමයි bill of quantities. conditions of contract. conditions of contract තමයි අපිට මේ bidding document වල contract එකක් වුණාම successful bid වුණාම contract එකක් අපි අසන් කරනවා. එතකොට ඒ contract එකට තියෙන මේ base ඒ කියන්නේ general conditions අනුව තමයි contractually අපි dealing වෙන්නේ contractor එක්ක contractor dealing වෙන්න ඕනේ employer එක්ක engineer එක්ක deal වෙන්න ඕනේ මේ general conditions of contract එකට අනුව. It's a standard legal and commercial terms. ඒ කියන්නේ the SPD documents වල තියෙන standard bidding documents ඔක්කොම පාර්ලිමේන්තු වලට කරලා මේ act එකක් විදියට තියෙන මේ conditions තමයි මේක. එතකොට මේක මාරු කරන්න පුළුවන්ද? මේක මාරු කරන්න නම් බෑ. මාරු කරන්න කියන්නේ alter කරන්න බෑ. හැබැයි මේක dissolve කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයකට අපි advance payment කියලා තියෙනවා. advance payment below 30 million නැත්නම් below 20 million වෙනකොට 30% advance එකක් දෙන්න පුළුවන් කියලා government circular එකක් තියෙනවා. හැබැයි condition එකේ තියෙනවා 20% of the contract sum කියලා. එතකොට දැන් මේක අපිට දෙන්න ඕනේ 30%, contract document එකේ තියෙන general condition එකේ තියෙන 20%. එහෙනම් මේක මොකද කරන්නේ? ඒකට තමයි තියෙන්නේ special conditions of contract. special conditions of contract වල general conditions of contract වල තියෙන clause එක දාලා එතනට ලියනවා අපි මෙතනට අපි 100ක් දෙනවා කියලා. එතකොට general conditions of contract special conditions contract එක special conditions of contract general conditions of contract එක supersede වෙනවා. ඒ clause එක අවශ්‍ය කරලා මේ special conditions of contract එක තියෙන condition එක තමයි අපේ contract වලට අපි apply කරන්න වෙන්නේ. ඊට පස්සේ evaluation and award criteria ඒක ගැනත් අපි එතනට කියනවා bidding document වල method of bid evaluation කොහොමද lowest bid කොහොමද criteria of technical and financial evaluations කොහොමද කියලා ඒකත් අපි කියලා දෙනවා. ඒ කියන්නේ ඒකත් අපි කියනවා මේ bidding document වල කොහොමද වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ form of contract and agreements මේ bidding document වල අපි standard form of bid standard form of contracts කියලා දෙකක් තියෙනවා. standard form of bids කියන්නේ bid වෙනකොට අපිට submit bid වෙලාවේ අපිට submit කරන්න ඕන document එක මොනවද කියලා. උදාහරණයට bid security. ඒක bid වෙලාවේ submit කරන්න ඕනේ. ඒකට format එකක් තියෙනවා. ඒ format එකට අනුව තමයි bidders ආවිල්ලා අපිට bid security එක submit කරන්න ඕනේ. form of bid එක bidders ලාට ඕන විදියට අපිට ලියලා දෙන්න බෑ. අපි bidding document එකේ attach කරලා තියෙනවා. මේ විදියට තමයි අපේ bidding form of bid එක හදලා දෙන්න ඕනේ. ඔයාගේ detail ටික fill කරලා. එහෙම නැත්නම් ඒක අපි ගණන් ගන්නේ නැහැ. ඔයාගේ bidding form of bid කියලා අපි ගණන් ගන්නේ නැහැ. එතකොට agreement එකක් වුණොත් agreement එකේ අපි contract agreement එක කොයි විදියට දෙන්න ඕනේ කොහොමද දෙන්න ඕනේ කියලා contract වෙලාවේ අපි දෙන්න ඕන documents වෙනම තියෙනවා. contract agreements ඊට පස්සේ මේ retention ගැන අපි පස්සේ කතා කරමු. මම දැන් කියන්නම්. retention එක ගැන ගන්න ඕන නම් ඒක bond එකක් කොහොමද දෙන්න ඕනේ? advance bond එකක් කොහොමද මේ කරන්න ඕනේ? advance bond එකක් ඉල්ලනවා නම් කොයි විදියටද contractor advance bond එක submit කරන්න ඕනේ? ඒ වගේ form of bid වල ඒ templates ටික අපි add කරනවා. එතකොට ඒක පාවිච්චි කරලා තමයි bidders ආවිල්ලා submit කරන්න ඕනේ. එහෙම අපි මේක attach කරලා the form of bid ටික මේ templates ටික අපේ bidding document වල අපි දීලා නැත්නම් එතන ආයි dispute එකක් වෙනවා. bidder කියයි bidderට ඕන විදියට submit කරන්න. එතකොට අපි කියනවා නෑ මේක නෙවෙයි ඔයාගේ අපි ඉල්ලන document එක මේ විදියට. එතකොට එතන dispute එකක් වෙනවා. එයා object කරනවා නෑ ඕගොල්ලන් අපිට කිසිම template එකක් දීලා නෑ. මේක තමයි අපි දෙන්න document එක මේක ඕගොල්ලන් ගන්න වෙනවා කියලා ඒගොල්ලෝ ආයි appeal එකක් දාලා එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක හින්දා තමයි අපි form of contracts form of bids කියලා templates අනිවාර්යෙන් bidding document එකේ අමුණන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේක standard bidding මොන document එක අපි refer කරලා තියෙනවා නම් මොන හරි document එකක් අපි refer කරනවා නම් ඒ document එකේ නම අපි refer කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඉපාර්ට් එකේ බැලුවොත් ඉපාර්ට් එකේ තියෙනවා special form of templates තියෙනවා. ඒ කියන්නේ form bid submit කරන වෙලාව self certification form කියලා එකක් තියෙනවා. contractorsලා biddersලා submit කරන්න ඕනේ. හැම biddersම submit කරන්න ඕනේ self certification form කියලා. ඒක ඇතුළේ ඒගොල්ලන් කියනවා මේ sexual harassment මේ
terrorism finance terrorism finance ඒ වගේ අපේ bidding document වල නැති දේවල් ඔක්කොම තියෙනවා එකකින්. එතකොට ඒ certification form වල ඒගොල්ලෝ ඒව කියවලා ටික් කරලා ඒගොල්ලෝ අස්සම් කරලා දෙන්න ඕනේ. bid submit කරන වෙලාව. ඊට පස්සේ contract වෙලාව form of self certification form contract stage කියලා වෙනම එකක් තියෙනවා. හැබැයි අපේ document වල ඒක නැහැ. හැබැයි අපි දැන් පාවිච්චි කරන document වල අපි ඉපාර්ට් එකේ gap fill කරලා හදපු document එකේ තියෙනවා. ඊට පස්සේ දැන් බලමු අපි bid එකක් කොහොමද evaluate කරන්න කියලා. සාමාන්‍යයෙන් මෙතන තමයි මේ අපිට තියෙන එකම TEC වලට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ bid එකක් කෝල් කරාම එනවා 150ක් 200ක් මේ ඒ වගේ එනවා. ආවොත් මේ ඊට පස්සේ මේ TEC එකටත් එපා වෙනවා procurement entity එකටත් මේ කොහොමද evaluate කරන්න කියලා හරි ප්‍රශ්නයක් කරනවා. හැබැයි ඒකට method එකක් තියෙනවා, flow එකක් තියෙනවා. ඒ විදිහට අපි ගියා නම් ඒක හරි ලේසි bid එකක් අපි මේ කරන්න කියන එක එක බලමු අපි bid එකක් කොහොමද අපි effectively evaluate කරන්න කියලා. පළවෙනිම තියන්නේ preliminary evaluation කියලා කියන්නේ එක. ඒ කියන්නේ administrative evaluation. ඒ කියන්නේ just එයාගේ basic එක ඒක මොනවද අපි බලන්න ඕනේ කියලා අපි බලමු. ඊට පස්සේ දෙනවා technical evaluation. technical පැත්තෙන් එයා capableද? එයාට අපි bidding document වල තියෙන අපි require කරපු විදියට එයා මේක submit කරලා තියෙනවද කියලා technically අපි රටත් මේ bid එකක් evaluate කරන්න යන්නේ නැහැ. මොකද procurement entity එකේ කරලා දෙන report එක අපි අස්සම් කරලා දෙනවා. හැබැයි අපිට දන්නේ නැහැ කොහොමද මේ bid එකක් evaluate කරන්නේ, කොයි විදියටද මේක මේ හදලා තියන්නේ මොනවද දන්නේ නැහැ. හැබැයි ඒක පස්සේ අපිට ලොකු මේ ප්‍රශ්නයක් එනකොට තමයි TEC එක අහුවෙන්නේ මේක කොහොමද මේ bid එකක් evaluate කරේ, ඔයා මේම කරන්න ඕනේ, ඔයගොල්ලෝ කරලා තියෙන මේම කියලා. ඒක හින්දා general idea එකක් අපි අනිවාර්යෙන් අපිට තියාගත්තා නම් හොඳයි. ඒකට තමයි අපි මුලින්ම bid එකක් ගත්තම preliminary එතන administrative evaluation එකක් කරන්න ඕනේ. ඒක කරන් පස්සේ අපි කරන්න ඕනේ technical evaluation එකක්. technically අපි එයාගෙන් ඉල්ලන proposals ටික, එයා submit කරලා තියෙන proposals ටික අපේ requirement එකට ගලපෙනවද කියලා බලන්න ඕනේ. එහෙම බලන්න නැත්නම් එතන අපි මොකද කරන්න ඕනේ කියලා ඊළඟ chapter ඊළඟ session එකේ මේ ඊළඟ මේ slide එකකින් බලමු. ඊට පස්සේ දෙනවා තුන්වෙනි එක තමයි අපි බලන්නේ financial evaluation. technical evaluation එකෙන් success වුණොත් තමයි ආයි එයාව ගන්නේ financial evaluation එක. ඒකට filter කරගෙන එනකොට එතනින් අපි 150 හෝ 250 number of hours අපි ඔක review කරලා අපිට filter කරලා අන්තිමට 10ක් 15ක් එන්න පුළුවන් විදියට තමයි normally වෙන්නේ. නැත්නම් සමහර වෙලට ඔක්කොම හරියට submit කරලා තිබුණා ඔක්කොම අපිට consider කරන්න වෙනවා. අන්තිමට ඊට පස්සේ බලනවා post qualifications and due diligence කියලා. ඒ කියන්නේ ආයි මොන හරි එයාකින් බලන්න ඕනද කියලා. ඒව මොකද කියලා ඒකත් බලමු කොහොමද මේක කරන්නේ කියලා. preliminary administrative evaluation. ඒක කියන්නේ නිකන් අපි පොතේ නිකන් අර just review කරනවා වගේ අපි බලනවා මේ purpose එක තමයි මේ bid එක complete කරලා තියෙනවද basic eligibility requirement එකට submit කරලා තියෙනවද කියලා බලනවා. ඒක එතනින් නැත්තම් නෑ. ඉස්සර මුලින්ම බලන්නේ submission of before deadlines. එයා අපි දීලා තියෙනවා ඔයාගේ bid එක ඔයා මාර්තු 20 දෙකට කලින් submit කරන්න ඕනේ කියලා. එයා 2:00ට හෝ 3ට හෝ එහෙම submit කරලා record වෙලා තියෙනවා නම් ඒක අපි අයින් කරන්න පුළුවන් basic eligibility එකට මේක submit වෙලා නැහැ කියලා before submission deadline එක බලලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ bid documents වල form of bid එක sign කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. අපි මම ඒක mandatory form of bid එක අනිවාර්යෙන් contractor submit කරන්න ඕනේ. bid submit කරන්න ඕනේ. sign කරන්න ඕනේ. ඒක sign කරුව නැත්නම් ඒක offer එකක් විදියට අපිට සලකන්න බෑ. එයි offer එක කියන්නේ මොකද්ද? acceptance කියන්නේ මොකද්ද? contract එකක් form වෙන්න ඕන නම් මොනවද වෙන්න ඕනේ කියලා ඒකත් අපි මම add කරලා තියෙනවා. so මම හිතන්නේ ඒක ඔයගලන්ට useful වෙයි කියලා. එතකොට bid එකක් අනිවාර්යෙන් sign කරලා තියෙන්න ඕනේ. form of bid එක sign කරන්න ඕනේ. මේ අනිත් අස්සම් කරන්න ඕන තැන් වල ඒ අනිවාර්යෙන් අස්සම් කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙම අස්සම් කරලා තියෙන නැත්නම් ඒකත් අපි අයින් කරන්න පුළුවන්.